ඉතින් මේ වෙද්දී පොඩ දවස් ගෙවිලා තව පොඩි දවස් ටික අපිට තියෙන්නේ අපි තුන්වෙනි වාර විභාගේ පටන් ගන්න. ඉතින් මම මීට කලින් නිවාඩු මාස වැඩ කරලා ඊළඟට පටන් ගන්න තුන්වෙනි වාර විභාගේ ගොඩදාම් කියලා වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විභාග පටන් ගන්න දවස් තියෙනවානේ. ඒ දවසට කලින් දවසක් මොනවාද කරන්න ඕනේ වැඩ සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් පහතින් තියෙන කළු පාට subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න, ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් කොහොමද සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝම නැවතත් පිළිගන්නවා දිනිදු විජේසිංහ මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න දැන් හෙට තමයි විභාගෙ තියෙන්නේ. හෙට තමයි දැන් අපේ විභාගේ මුලින්ම හෙට පටන් ගන්නෙ බුද්ධාගමයි සිංහලයි. ඉතින් අද අපි අංක 1 විදිහට කතා කරන්න යන්නේ හෙට විභාගෙ තියෙද්දි අද හයියෝ මට අතන අර කොටස පාඩම් කරගන්න බැරි වුණානේ. ඒකෙන්ද මට අනිවාර්යෙන් විභාගෙට හෙට ලකුණු ගන්න වෙන්නේ නැහැ. බුද්ධාගම අර කොටස මට මග ඇරුණා. ඒකින්ද මට බුද්ධාගමට අනිවාර්යෙන් ලකුණු ගන්න වෙන්නේ නැහැ අද. එහෙම හිතන්න එපා. මොකද ඔයා දැන් 98ක් විතර බුද්ධාගම කලින් නිවාඩු මාසේ වැඩ කරලා තියෙන්නේ. මම අර කියලා දුන්න විදිහට ඔයගොල්ලෝ වැඩ කරලා තමයි තියෙන්නේ. ඔයාලා මග ඇරිච්ච කොටස් ගැන ඔයා දැන් හිතන්න යන්න එපා. තවත් කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි හෙට විභාගෙ තියෙද්දි වෙන විෂයන් වල දැන් හෙට තියෙන බුද්ධාගම කියලා මම කිව්වා නිකන් ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට හිතා ගන්න කියලා. හෙට තියෙන බුද්ධාගම වුණාට තව එක්කෙනෙක් ඉන්න අයියෝ මට විද්‍යාව අරටික් කරගන්න බැරුණාට කියලා. එහෙම හිතුවොත් අනිවාර්යයෙන්ම විභාගෙට ලකුණු අඩු වෙනවා. ඒ කියන්නේ බුද්ධාගමට අනිවාර්යයෙන්ම ලකුණු අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලන් පළවෙනිටම කියන්න තියෙන්නේ කලින් මගේ අරන කිසිම දෙයක් හිතන්න යන්න එපා. ඒක ලොකු වාසියක් වෙනවා විභාගෙට ලකුණු අඩු වෙන්න. ඒකෙන්ද මම ආයෝතාවක් කියනවා මගේ ඇරිච්ච කිසිම දෙයක් හිතන්න යන්න එපා. දෙවෙනියට ඔයා කරන්න ඕනේ හෙට තියෙන විෂයන් දෙක. මම දැන් පටන් ගන්න කිව්වනේ බුද්ධාගම ඉතිහාසය මොකක් හරි හෙට දිනවා කියලා හිතාගන්න කියලා. ඒ විෂයන් දෙකට අදාළව වැදගත් කරුණුයි ඒ වගේම පේපර්ස් දෙක හරි ඔයාලට කැමති ගානක්, ඒ කියන්නේ ඔයාලට හිතන ගානක් පේපර්ස් කරන්න ඕනේ. ඒ වගේම ඒ විෂයන් වලට අදාළ වැදගත් විශේෂ කරුණු පාඩම් කරන්න අමතක කරන්න එපා. ඉතින් අධික බලක් දාන්න යන්න එපා පාඩම් කරන්න. මොකද නිවාඩු මාස ඕන තරම් වෙලා තිබ්බා අපිට පාඩම් කරන්න. ඉතින් මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තියෙනවා. නැවත මතක් කරනවා ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. පාඩම් කරන වැඩ, පේපර්ස් කරන වැඩ මේවා එකක්වත් රෑ වෙනකම් කරන්න යන්න එපා. ඔයාලට කලින් වේල පහ, ඒ කියන්නේ වේලාස්නේ ඔයා නිදා ගන්න යන්න ඕනේ. ඒ කියන්නේ නිින්දට යන්න ඕනේ. පුළුවන් තරම් ඔයාගේ වැඩ හවස් වෙද්දී, ඒ කියන්නේ හවස් වෙන්න කලින් නතර කරන්න බලන්න. හවස් කාලෙදී ඔයාගේ හිට තියෙන කියන්නේ හිට විභාගෙට අරන් යන තියෙන පැන්සල්, මකන මේවා ලෑස්ති කරගන්න. ඊට පස්සේ පොත් බෑග් ලෑස්ති කරලා ඔයා නිින්දට යන්න. එතකොට ඔයාට ලොකු වාසියක් වෙනවා විභාගෙට ලකුණු ගන්න. ඉතින් තුන්වෙනිට කතා කරන්න යන්නේ ෂෝට් නෝට් පාඩම් කිරීම. මම කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට පැහැදිලි කරා කොහොමද ෂෝට් නෝට් නිර්මාණය කරගන්නේ. ඒ ෂෝට් නෝට් නිර්මාණය කරපු ඒවා විභාගෙ නම් වෙද්දී වැදගත් වෙන විදිය මම කලින් වීඩියෝ එකේදී කරා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ෂෝට් නෝට් පාඩම් කරන්න, ඒ වැදගත් කරුණු ටික හොඳින් ඔළුවට දාගන්න. ඉතින් උදේ පාන්දර නැගිට ගමන් හොඳ වතුරක් එහෙම බීලා වැඩ පටන් ගත්තොත් ඔයගලන්ට ලොකු සාර්ථකත්වයක් විභාගෙට ලබා ගන්න පුළුවන්. මොකද වතුර කියන්නේ හොඳ වතුර බොනියා සම්බර ආහාර වේලක් ගන්න එක විභාගෙට අපි නොදැනුවත්ව අපිට වාසියක් ගෙන දෙනවා. ඒ කියන්නේ ඔය ශනික ආහාර ගන්න නැතුව හොඳ සමබල ආහාර වේලක්, හොඳ ගුණාත්මක දේවල් ආහාරයට ගන්න එකත් අපේ විභාගෙට අපිට කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒවට අපිට වක්‍රාකාරව ඒක අපේ විභාගෙට අපේ මතක ශක්තිය හොඳට තියාගන්න ඒක ලොකු වාසිදායක දෙයක් වෙනවා. ඉතින් හතරවෙනිට කතා කරන්නේ කලින් නිින්දට යෑම. ඉතින් මේ කලින් නිින්දට යන එකේ වාසිය මොකක්ද කියලා ඔයගොල්ලෝ බලන වෙදී. ඉතින් නිින්දට යන අපිට ගොඩක් වාසිදායක දෙයක් වෙනවා විභාගෙට. මොකද අපි අර පාඩම් කරපු දේවල් මේ හොඳට මතකයේ රැඳෙනවා. මේ විවේකයක් ලබාගෙන තුලින් කලින් නිදි මරලා පාඩම් කරද්දී අපි කොච්චර පාඩම් කරත් ඔළුවට යන්නේ අන්තිමට විභාගෙට කියන්නේ අපි දැන් විභාගෙට ගිහිල්ලා පේපර් එක දුන්නට පස්සේ අපිට නිදි මතය තමයි පේපරේ ලියන්න වෙන්නේ.
ඉතින් හොඳ හුස්මක් අරගෙන නිින්දට යන්න. ඊට පස්සේ හෙට දින විභාගෙට හොඳට මූණ දෙන්න. ඉතින් අද මම මේ කරපු වීඩියෝ එක ඔයගලන්ට මොකක් හරි වටිනාකමක් මම එකතු කරා නම් අපේ YouTube channel subscribe කරලා bell icon එක all දාලා මේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ කමෙන්ට් එකක් දාන එක තුලින් අපිට ලොකු ආසයක් වෙන තව වීඩියෝ එකට අදහසක් ගන්න වගේම අපේ channel එක ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් අපේ YouTube channel subscribe කරලා bell icon එක all දාලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තවත් නොදන්න කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම දිනිදු විජේසිංහ.